පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ නායෑම් වලින්. නව ක්ලෝස් අප් සින්ක් ෆ්‍රෙෂ් තාක්ෂණය සමගින් පැය 18ක් ෆ්‍රෙෂ් වෙන්න තව ටිකක් ලං වෙන්න. මේ අතර තුල්ලිරිය මොන්රෝවියා වතුයායේ සිදු වූ නායාමකින් පුද්ගලින් 20 දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා. මේ අතර ඊයේ දිනේ හසලක යහන්ගල ප්‍රදේශයේ සිදු වූ නායාමෙන් අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. එම නායාමෙන් මියගිය පුද්ගලින් 8 දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇති අතර තවත් පුද්ගලින් 23 දෙනෙකු අතුරුදන්ව සිටින බවයි වාර්තා වන්නේ. එක පවුලක් හැර ඉතිරීම පවුල් සියල්ලක්ම විනාශ වී යන්නට යෙදුණා. තුවාලකරුවන් 4 දෙනෙක් පිරෝවල් ගත කරන්නට යෙදුණා. 23 දෙනෙක් පමණ මේ වෙන විට අතුරුදහන් වී සිටිනවා. මලසිරුරු 8ක් අපිට සොයා ගැනීමට හැකියාවක් ලැබුණා. කොත්මලේ රම්බොඩගම ප්‍රදේශයේ සිදු වූ නායාමෙන් පුද්ගලින් 15 දෙනෙකු මියගොස් ඇති අතර 50 දෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි කොත්මලේ ප්‍රාදේශීය ලේකම් නදීර ලක්මාල් මහතා පැවසුවේ. මේ අතර මාතලේ අලවතුගොඩ අංකුම්‍ර මාර්ගයේ රමුක්කැල්ල ගම්මානයේ නායාමෙන් නිවාස රැසකට හානි සිදු වී ඇති අතර පුද්ගලින් රැසක් අතුරුදන් වී ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. කෙසේ වෙතත් තවමත් සහන කණ්ඩායම් වලට එම ස්ථානවලට ළඟා වීමට හැකියාවක් ලැබී නැහැ. අයහපත් කාලගුණයත් සමග මාතලේ රත්තොට අලකොළමඩ ප්‍රදේශයේ සිදු වූ නායාමකින් 5 දෙනෙකු අතුරුදන් වී ඇති අතර 2 දෙනෙකුගේ මලසිරුරු සොයාගෙන තිබෙනවා. මේ අතර නායෑම් හේතුවෙන් බදුල්ල නුවරඑළිය මාර්ගයේ ගවරම්මාන ගම්මානයේ අවහිර වූ මාර්ග හා විදුලි සැපයීම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සහන කණ්ඩායම්වල මැදිහත් වීමෙන් ආරම්භ කෙරුණා. එම අවස්ථාවේ මාර්ගයට කඩා වැටුණු පස්කන්දක් ඉවත් කිරීමට ගිය මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකීන් පිරිසක් අනතුරට ලක්ව තිබෙනවා. ඒ පස්කන්ද ඉවත් කරමින් සිටියේදී ඊට ඉහළින් වූ වෙල්ලක් නැවත වරක් ගසක් සමග මාර්ගයට කඩා වැටීම හේතුවෙන් අදාළ දර්ශන පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයකද සටහන් වී තිබුණා. අන්න පුතේ තව එනවා. අර අම්මට ඉන්නපා කියන්න. අයියෝ ඉන්නපා කියන්න ඔයා ඉන්න කියන්න අයියෝ. අන්න ඔය කරන්ට් වයර් බලාගෙන. අනේ හරි පරිස්සමට. පාර ගිහිල්ලා. පාරක අයියා අරන් යන්න පල්ලෙහාට. පාරක නෙවෙයි අර කැබ් එක ආපු එකනේ. එම ස්ථානයේ සිටි ලොරි රථ රියදුරෙකු මේ වන විට අතුරුදන්ව ඇති අතර පස්කන්දට යට වූ එක් සේවකයෙක් මුදා ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට හැකි වුණා. එම පුද්ගලයා මේ වන විට වැලිමඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නායාමත් සමග පස්කන්දට යට වූ 2 දෙනෙකුගේ සිරුරු මුදා ගැනීමට හැකිව තිබෙනවා. එම ස්ථානයේ තත්ත්වය නිරීක්ෂණය සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාද පැමිණියා. හමුදාවේ බලඇණියා සහ කමාන්ඩෝ විශේෂ කණ්ඩායමක් වලපනේට ගොඩ බස්සවන්න දැනට කටයුතු කරගෙන යනවා. ඊට පස්සේ එතන ඉඳලා ගම්පොළටත් එතන ඉඳලා නුවරඑළියටත් සහ මේ වැලිමඩ සහ කැප්පෙටිපොළ පැත්තට තියෙන මාර්ගයට සම්බන්ධ වෙන විදියටත් ඒ අරහති ඒ ඔය ප්‍රදේශ ආශ්‍රිතව ඉන්න ජන ජීවිත මා ජනතාව ගලවා ගැනීමටත් ඔවුන්ට අවශ්‍ය දේවල් ටික ලබා දෙන්න තමයි මේ මෙහෙයුම අපි දියත් කරලා තියෙන්නේ. ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පුදුක්කොළම කඳ නායාම හේතුවෙන් කඳුබාමුල පිහිටි නිවාස 4ක් පස්කඳු වලින් යට වී තිබෙනවා. ආසන්න වශයෙන් එම නිවාසවල විසූ පුද්ගලින් 15 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති අතර නායාමට ලක් වූ නිවාස අසල නවතා තිබූ වාහන කිහිපයක්ද අතුරුදන්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ උතෙන්ට ගේ ඇවිල්ලා තියෙන්නේ නේ. තල්ලු වෙලා ඇවිල්ලා තියෙන්නේ. 10ක් විතර වගේ නේ. අර පිටස්තරින් ආපු අයත් එක්ක
වාහන දෙකක් තිබුණා. يعني ගෙදර අයගේ වෑන් එකයි තව වෑන් එකක් අමතරව ඇවිල්ලා තිබුණා. මාවනැල්ල උතුවන්කන්ද ප්‍රදේශයේ සිදු වූ තවත් නායාමකින් කොළඹ නුවර ප්‍රධාන මාර්ගය වලකඩියාය ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. පෙනෙන්නේ මා සිටින ස්ථානයේ සිට ඉහළ කන්ද කොටස පිහිටි පස්කන්ද තමයි කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට මේ වෙද්දි පතිත වෙලා තියෙන්නේ. මහත්තයා අපි නිදා හිටියේ දෙපහමාරට නිකන් සද්ද විතරයි ඇහුනේ. එතනින් එලි පොඩි උන්දෙන් අරන් අපි පැනගත්තා. මේ අතර වැලිමඩ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කැප්පිටිපොළ පොලිස් ස්ථානයේ අසල පස්කන්දක් නායාමක් සිදුව ඇති අතර ඉන් පුද්ගලින් කිහිප දෙනෙකු අතුරුදන් වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ අතර නෝටන් බ්‍රිජ් විමල සුරේන්ද්‍ර ජලාශ වේල් අසල යුද හමුදා මුරපොළට පස්කන්දක් කඩා වැටීමෙන් එහි සිටි සෙබළුන් 5 දෙනෙකු කන්දට යට වී තිබෙනවා. ලක්ෂපාන යුද හමුදා කඳවුරේ බට පිරිස් ඔවුන් මුදාගෙන දික්කොයි මූලික රෝහලට ඇතුළත් කළ බව නෝටන් බ්‍රිජ් පොලිසිය පැවසුවා. අයහපත් කාලගුණයේ හේතුවෙන් මේ වන විට පවුල් 2,17,263ක පුද්ගලයන් 7,74,724 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. එම මධ්‍යස්ථානයේ වැඩිදුරටත් සඳහන් කළේ අයහපත් කාලගුණයේ බලපෑමෙන් පුද්ගල මරණ 153ක් වාර්තා වී ඇති අතර 191 දෙනෙකු අතුරුදන් වෙති බවයි. නායාම් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 52ක් හා අතුරුදන් සංඛ්‍යාව 105ක් ලෙස වාර්තා වනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 52ක් හා අතුරුදන් වීම 42ක් වාර්තා වන අතර කෑගල දිස්ත්‍රික්කයේ මරණ 9ක් හා 24 දෙනෙකු අතුරුදන්ව සිටිනවා. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය දිස්ත්‍රික්ක 7කට නායම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 60කට ඉවත් වීමේ රතු නිවේදන ක්‍රියාත්මකයි. අද දින මෙම අවස්ථාව වෙන විට නායෑම් පිළිබඳ අවධානම ඉතා ඉහළ මට්ටමකට පැමිණලා තියෙනවා. නමුත් දැන් වාර්තා වෙලා තියෙනවා රතු නිවේදන ලබා දී ඇති ස්ථානවලින් පවා ජනතාව ඉවත් වී නොමැති බව. ඒ නිසා නැවත වරක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හැටියට අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා වහාම රතු නිවේදන ලබා දී ඇති ප්‍රදේශ වලින් ඉවත් වෙන්න. අපි ග්‍රාම නිලධාරීන්ගේ මට්ටමටම මේ රතු නිවේදන දී ඇති ප්‍රදේශ නම් කරලා තියෙනවා. ඒ ප්‍රදේශ වලින් වහාම ඉවත් වෙන්න කියලා ජනතාවට දැනුම් දෙනවා. තමන්ගේ ආරක්ෂාව ගැන හිතනවා නම් ඇම්බර් එහෙම නැත්නම් ලෙවල් 2 එකේ නිවේදන දීලා ඇති ප්‍රදේශ වලිනුත් ඉවත් වෙන්න කියලා විශේෂ දැනුම් දීමක් කරනවා.